Hi guys, welcome back to my YouTube channel. කොන්සර්ට් එක බලන්න ඇවිත් ඉන්නේ. අපි දැන් මේ කැමරාවට හසු වෙනවා හරියට. අපිට ෆේමස් වෙනවනේ. මේ නෙට හරිනේ. මම හරි මාදර වෙනවා. හරි. හරියගේ දෙවිනාඩි. මේ කොන්සර්ට් එක ස්ටාර්ට් වෙනකන් තාගෝර ඔඩිටෝරියම් එක ලෑස්ති වෙන විදිය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ෆන් මූමන්ට් එකක් එක්ක ගෙවුණු ලස්සන හෝරා කිහිපයක් ඉතින් බලන්නකෝ vlog එක. සිත කරගත්තේ කොහොමද කියලා. ඒකට රහස් ගොඩක් තියෙනවා. කියන්නේ එක ස්වභාවික දේවල් ගන්න ඕන. මොන වගේ ස්වභාවික දේවල්ද ගන්න ඕන? ගස්කොළ වලින් කඩාගන්න දේවල්. කොටලා අරගෙන කොහොම කොටලා? ඇත්තටද කියන්නේ? කොහොම කොටලා ජූස් එකක් ගාලා බිව්වනා සුදුසු වෙනවා. කොහොම බොන්න පුළුවන්ද ඉතින් ගානේ තන. කොහොමද ලේසි අපේ අක්කත් එක්ක ඉන්නවට වඩා. ඔයාගේ ඩැංගල් එක වෙන්නන්න. Hi guys. දැන් ඉන්නේ ස්නේහ කොන්සර්ට් එක බලන්න. මේ ජෝඩු දාලා එන්න ඕනේ වට මේ ඉන්න කෙල්ලොත් ඒක තිබ්බේ ඔයාත් එක්ක නේද? එයාත් එක්ක ඔයාත් එන්නේ කියලා. ඒකට අපි ආවේ මං ආවේ මේ හරි නංගිත් එක්ක. මේ වසන්තයේ එක මලක්වත් බලාකුළු අතරින් රත්තරන් ඉරක්වත් ඔබට එවන්න මට බැහැ. guys, දැන් තමයි ඔන්න කොන්සර්ට් එක ස්ටාර්ට් කරේ. ස්නේහ කොන්සර්ට් එකට ආව බෑන්ඩ් එක V+, එතකොට පියත් රාජපක්ෂ, රමිඳු, මිහිරාන්, උවිඳු, යසස්, දිලු, ඉමාන් කියන ආටිස්ලා ටික තමයි V+ බෑන්ඩ් එකත් එක්ක perform කරේ. කොවිඩ් කාලේ අපිට ගොඩක් ආදරෙන් ලැබුණා. යලි හමුවන්නේ කෙනෙක්ද අපි හිටියේ. කෝත්‍රේ ගැන කතා කරා. ඒත් එක්කම සුදාට මදින්න ආරාධනා කරන්නේ. අපේ කොල්ලෝ ටිකට කෙල්ලෝ ටිකට අපි පුංචි කාලේ මතක් කරා. ඉතින් මේ ස්නේහ ලයිව් කොන්සර්ට් හැද කරන්නේ ඔවුන් තමයි සුදුසුම කියලා අපි හිතමු හින්දා සූදානම් ආරම්භ කරන්න. මෙලෙස ස්නේහ ලයිව් කොන්සර්ට් පියත් රාජපක්ෂ සමගින් We+ ස්නේහ ලයිව් කොන්සර්ට්. On drums, pounding out the pulse of our music with unstoppable power, the one and only Buddhika. On percussion, creating rhythms that one, the only, and the unstoppable force of music. We+. මගේ කෙල්ලට ලියපු සින්දුවක් තමයි මේ. අද කවුරු හරි ඔයාගේ කොල්ලව හරි කෙල්ලව හරි ගෙදර තියලා ආවනම් මේ සින්දුව එයාව මතක් කරගෙන ෆුල් ෆීල් එකේ ෆුල් සීන් එකේ ළඟ ඉන්න කෙනාගේ අත අරගෙන හරි කට්ටියම රස විඳින්නේ. රයිට්. දෙතනක ඉඳමු මොනමු අපේ ආනේ Masaki anna enavageli yali hamu enne kedinada api oba bimasuele madre me mai kapim kare sadra jinu අඳුරගන්න පුළුවන් වෙන්නේ නැති මේ ඉන්නේ සඳලි පියත් එක කොන්සර්ට් එක බලන්න මෙයත් ඇවිත් හිටියේ.
යුද්ධෙදී එයා දන්නවා එයා මැරෙන්නයි යන්නේ කියලා. ඉතින් එයා මැරෙන වෙලාවේ එයාට එයාගේ වයිෆ්ව මතක් වෙලා එයා ලියනවා ලියුමක්. එතකොට ඒ ලියුමට තනුවක් දැම්මොත් ඒක මොන වගේ එළියට එයිද? එහෙම සින්දුවක් තමයි මේක. ෆස්ට් ටයිම් ඕගොල්ලෝ තමයි අහන්නේ ලයිව් ආ. දහදියේ කඳුයි මේ මහවැස්සයි ඉදිරියේ දෙන හැමදේ අමනුස්සයි මානව හමුවෙන්නට තව ඇත්තේ දවස් 20යි සත්‍යයි මැනිකේ පොඩි උන් පල්ලා මම එන්නයි හිටියේ බර ගානකට අරගෙන යනවා. අනේ ඉතින් අහිංසක කොල්ලන්ට කිසිම chance එකක් හම්බෙන්නේ නැහැ. සින්දුව ප්ලේ කරන්නේ නැහැ. ඉතින් හැබැයි පස්සේ මේ ළඟකදී මේ සින්දුව TikTok සහ social media වලින් සෑහෙන ඉස්සරහට එනවා. ඉතින් මියුසික් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් මට කියන්න තියෙන්නේ කවදාකවත් අතාරින්න එපා. මේ සින්දුව හිට් වෙන්න අවුරුදු 10කට වඩා කාලයක් ගියා. ඉතින් don't give up boys and girls. set එකටම කියන්නේ thank you right. දැන් මේක සීන් එකකුත් තියෙනවා. දැන් මේ සින්දුව මම කියන්න ගත්තම ඔයගොල්ලෝත් හයියෙන් කියන්න ඕනේ මම රිජෙක්ට් කරපු අයට ඇහෙන්න හරිද? you sing key hey හතරේ hey mama ආදරේ 3000 ටිකට් සෝල්ඩ් අවුට් කියලා දැනගත්තා මම මේකට යනවා කියන එක අතෑරියා. හරිද? ඒ වුණාට මේ කොන්සර්ට් එකට යන්න හේතු උනේ අපේ වෙනුර මල්ලිගේ කීබෝඩ් එකයට 3000 ටිකට් එකක් ඉතුරුලා තිබිලා. ඉතින් ලකී ටිකට් එක අරගෙන මම මේ කොන්සර්ට් එකට ගියා. මට ඉතින් දැනුණා ගියපු එකේ පාඩුවක් නැහැ කියලා. එහෙම හිතුණු එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ඉතින් ඕගනයිසේෂන් කමියුනිටි එකට තමයි යන්න ඕන. ඔබ මට ජීවිතයේ හමු එක නවතනක් පමණයි. තවත් විටක මට සිතුණා මේසේ දැන් ඔබ මගේ ජීවිතයයි. සමරිකෝ මුළු ජීවිතේ මගේ තාත්තගෙත් ගමනේ ඉතින් හරිම සීදේවි ඔයගොල්ලෝ රයිට් නේද අපිට යන්න වෙලාව හරි ළමයි රයිට් අපි මේ සීදේවි වගේ ක්‍රවුඩ් එකට thank you very much රයිට් සීදේවි dance එක දන්න ළමයි ඉන්නවද දන්නේ නේද all right thank you
ඒ කියන්නේ එදාවත් මෙතන ඉන්නේ අද මම මෙතන ඉන්නවා මට ඒකට කියන්නේ කොහොමද කියලා වචනවත් දෙන්නේ නැහැ. අපි ඊළඟ සින්දුව ගැන කතා කරමු. තාමත් නොබෙන් මානි වෙනවා නොබ තන්නපාතරේ මගහැරිලා අවුරුදු 9ක් අවුරුදු 9කට පස්සේ මේ අවුරුද්දේ මාර්තු 17 සර්විස් එකක් තමයි මම හිතන්නේ මම හරියම පුදුලගෙන්ද ඔය ප්‍රශ්නේ අහන්න නැත්තේ බ්‍රෝ මේක ඔයාගෙන මට හිතුනේ මෙන්න මෙහෙම දැන් මං හිතුවේ නුඹ ඉඳගෙන වරුවදස බලමින් සනසන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා ඔය හිත ඇතර මගහරේ බොමයන් කල් ගෙවී ගියමු නුඹ කොහේ හෝ පුදින්නම් සතුටින්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේ ස්නේහ කොන්සර්ට් එක ඕගනයිස් කරපු ඕගනයිසේෂන් කමියුනිටි එකටත් ආවල් හැම ආටිස්ට් කෙනෙක්ටමත් මාත් එක්ක මේ කොන්සර්ට් එක එන්ජොයි කරන්න එකතු වුණ දින ආදී ටරිනි සහ නෙතාර කියන තුන්දෙනාටත් ටිකට් එකක් ඉතුරු කරගත්ත වෙනුරමාලිටත් තෑන්ක්ස්. එහෙනම් මං ගිහින් එන්නම්. ගුඩ් බයි.